අද ජූලි මාසේ පළවෙනිදා අලුත් මාසයක් උදා වෙද්දී ඔබේ සිතට සැනසීමත් ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමින් අද මේ ලබා දෙන දහම් පණිවිඩය ඔයාගේ ජීවිතයට උපකාරයක්ම වේවා. අලුත් මාසයක් කියන්නේ අපේ ජීවිතයේ පැරණි කරදර අත්හැරලා අලුත් බලාපොරොත්තු සහ යහපත් සිතුවිලි වලින් සිත පුරවා ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්. අද දිනේදී ඔබේ සිත සංසුන් කරගන්න මේ කුඩා දහම් කරුණ මෙනෙහි කරන්න. බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේ ලබාගත් ඒ උත්තරීතර ජයග්‍රහණය සිහිපත් කරමින් අපේ ජීවිතයට ජයග්‍රහණය උදා කර ගැනීමට ජයෝ මුනින්දස්ස ගාථාව මෙනෙහි කරමු. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරජයෝහි උක්කෝසයුං දේව ගණපසන්නා ඒතේන සත්ජේන ජයස්සුමයිහං. බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා අති උතුම් වූ බුද්ධත්වයට පත් වූයේය. එයින් සියලු දෙවියෝ සතුටට පත් වූහ. ඒ සත්‍යානුභාව බලෙන් මටද ජයම අත්වේවා. විශ්වයේ අපරිමිත ශක්තියක් හිමි මෙම ගාථා රත්නය ඔයා උදේ සවස ශ්‍රවණය කරන්න කියවන්න. දවසට එක පින් අතේ වැඩක් හෝ කරන්න. ජීවිතයට ප්‍රශ්නාවත් හිතින් වැටෙන්න එපා. කාගේවත් හිතක් රිදන්න එපා. ඔයා තරහ ගන්නත් එපා. සියලු දෙනාටම මෛත්‍රිය වඩන්න. ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් වේවි. ඉතින් මේ ලැබපු අලුත් මාසයේ ඔබගේ කටයුතු වලට බාධා කරන සියලු අකුසල සහ බාධක දුරු වෙලා ඔයාට ජයග්‍රහණය දියුණුව යහපත සිත සැලසෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.